දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසත් අලුත්ව තිබෙනවා. හාලෙලූයා. අපි දෙවියන් වහන්සේගේ වචනේ යොහන් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය දෙස බලන්ට යනවා. මෙසේ කියනවා: නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්නහුය. ආමේන්. ඒ කියන්නේ යේසුස් වහන්සේට ආදරය කෙනා උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙනවා කියලා. ඔබ දන්නවද ප්‍රේමය කියන්නේ ප්‍රේමයේ සාක්ෂිය තමයි කීකරු වීම. අපිට හරි ලේසි මම යේසුස් වහන්සේට ආදරය කියලා කටින් කියන්න. එහෙම නෙමෙයි. ක්‍රියාවලින් ප්‍රේම කළ යුතු බව උන්වහන්සේගේ වචනේ ආන්තුමා පවසනවා. යොහන් සුභාරංචි 14:24 වෙනි පදයේ එසේම කියනවා. යේසුස් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය උන්වහන්සේගේ ඉගැන්වීම් වලට තිබෙන කීකරුකම කියලා. උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවද? උන්වහන්සේගේ ඉගැන්වීම් වල තියෙනවා උන්වහන්සේ අපිට කරන්න කියන දේවල්, කරන්න එපා කියන දේවල් බොහෝ තිබෙනවා. ඒ අතරින් අපි කාරණා දෙක තුනක් අපි උදාහරණ වශයෙන් බලමු. උන්වහන්සේ කරන්න කියන්නේ මොනවද? උන්වහන්සේ කියනවා සබත් දවස සුද්ධ කොට පවත්වන්න. අනිවාර්යෙන් ඉරිදා දවසේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ තුල සිටින්න කියලා. ওই වගේම උන්වහන්සේ කියනවා රාත්‍රී භෝජනයේට පංගුකාරයන් වෙන්න. උන්වහන්සේ එනතුරු. උන්වහන්සේ කියනවා යාඥා කරන්න. ඒ වගේම දේව වචනේ කියවන්න. මෙනෙහි කරන්න. දේව රාජ්‍යයට වපුරන්න. ඒ දීම ආශිර්වාදයක් කියන. තව බොහෝ දේවල් තියෙනවා. අපි බලමු එන එපා කියන්නේ මොන වගේ කාරණාද? අපි ඒ කාරණා දෙක තුනක් බලමු. උන්වහන්සේ කියනවා බොරු කියන්න එපා. බොරු සාක්ෂි කියන්න එපා. බොරු වලට සාක්ෂි දරන්න එපා. බොරු සාක්ෂි කියන්න එපා. අල්ලස් ගන්න එපා කියනවා. හොර තරාදිය උන්වහන්සේට පිළිකුලක් කියනවා. ඒ කියන්නේ බඩු කිරන්න එපාලු හොර තරාදිය. හොරට. අල්ලපු ගෙදරට නිතරම යන්න එපා කියලාත් කියනවා. ඇයි ඒ? මුලදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ පිළිගනි. හැබැයි නිතර යෑම තුල කරදරයක් වෙනවා. ඒ නිසා උන්වහන්සේ කියන්නේ එපා කියලා. පොලියට දෙන්න එපා කියනවා. සල්ලි පොලියට දෙන්න එපා කියනවා. එතකොට මේ වගේ බොහෝ දේවල් මං කිව්වා තිබෙනවා. මේ බයිබල් පදයේ තුල යොහන් 14:15 වෙනි පදයේ තුල උන්වහන්සේ කියන්නේ ඔබ ස්වර්ගීක දෙවියන් වහන්සේට ආදරේන. උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න. වචනය පවත්වන්න. එච්චරයි කියන්නේ. යොහන් තුමා මේක යොහන් සුභාරංචියේ නිතරම පවසනවා. හරියට අපි දෙමව්පියන්ට ආදරය කරන දරුවෝ ඔවුන්ගේ හිත් සිදවන්න කැමති නෑ. ඔවුන් සතුටු දේ කරනවා වගේ. ඔබ දන්නවද? පොළවේ දෙමව්පියෝ අපි ළඟ සිටින නිසා, අපිට පෙනෙන නිසා අපි එසේ කරනවා. ඔබ හිතන්න ස්වර්ගීය දෙවියන් වහන්සේ අපට පේන්නේ නැති හින්දාද ඔබ උන්වහන්සේගේ කැමැත්ත නොකරන්නේ?
ඔබ දන්නවද උන්වහන්සේ ස්වර්ගයේ සිට අපි කරන කියන සියල්ල බලන් ඉන්නවා කියලා. උන්වහන්සේගේ කැමැත්ත කරනවද කියලා උන්වහන්සේ බලන් ඉන්නවා. උන්වහන්සේ බයිබලයේ ලියලා දීලා අපේ අතට තබලා උන්වහන්සේ බලන් ඉන්නවා ඒක අපි පවත්වනවද කියලා. එහෙමනම් මේ උදෑසන මම බෝධිහිරිමත් කරන්නට කැමතියි. අපි සැබෑ ලෙස උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේව සතුටු කරන ලෙස අපි ජීවත් වෙන්න උත්සාහ කරමු. ඔබට ජේසු පිහිටයි.